2020 මතකද? ඒක නිකම්ම අවුරුද්දක් නෙවෙයි. ඒක දවස් 365ක රෝලර් කෝස්ටර් රයිඩ් එකක්. අපි hina වුණා, ඇඬුවා, වැටුණා, ඒත් ආයෙ නැගිට්ටා. මේ ඒ කතාව. අවුරුද්ද පටන් ගත්තේම මාර ගැම්මකින්. හැමෝගෙම කටේ තිබුණේ එකම දේ. හරි මේ පාර නම් ගොඩ යනවාමයි කියලා. අන්න එතනින් තමයි ගොඩේ මේ කතාව පටන් ගත්තේ. හැබැයි ඉතින් ඒ ලොකු බලාපොරොත්තුවට යටින් තව කතාවක් තිබුණා. ඒ තමයි සාමාන්‍ය මිනිස්සුන්ගේ කතාව. ඒ ජීවිත ඇතුලේ තිබුණේ දරා ගන්න බැරි තරම් අමාරුකම්. අපි හිතුවේ ඒ අමාරුකම් තමයි අපේ ලොකුම ප්‍රශ්න කියලා. ඒත් අපි දැනන් හිටියන්නේ අපි දිනාගත්ත හැමදේම අපේ හැම හීනයක්ම එක රැයකින් සෝදලා අරන් තරම් ලොකු කුණාටුවක් කෙනවා කියලා. ඒත් ඔය ඔක්කොම ඉවර වෙද්දි එක දෙයක් ඉතුරු වුණා. ඒ තමයි අපි කවුද කියන එක. අපි කියන්නේ කොච්චර වැටුණත් ආයෙත් නැගිටින જાතියක්. අපේ ඔරොත්තු දීම හැකියාව තමයි අවසානයේ ඉතුරු වුනේ. ඉතින් 2025 අවුරුද්ද තේරුම් ගන්න නම් අපි එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් කතා දෙකක් දිහා බලන්න ඕන. ඒක හරියට එකම කාසියේ දෙපැත්ත වගේ. මෙන්න බලන්නේ පරස්පරේ. එක පැත්තකින් නිවුස් වල කියනා ආර්ථිකයේ 5% කින් උඩ ගියා කියලා. ඉලක්කම් වලින් නා සුපිරි. ඒත් අනිත් පැත්ත බැලුවම සාමාන්‍ය මිනිස්යාගේ පොකට් එකට එක දැනුණද? නෑ. මිනිස්සු 4 දෙනෙක්ගෙන් එක්කෙනෙක් තාමත් දුප්පත්. කඩදාසි වල තියෙන සංවර්ධනයයි බිමේ තියෙන ඇත්තයි අතර තිබුණේ අහසටයි පොළවටයි වගේ වෙනසක්. හරි. අපි ආයෙත් යමු අවුරුද්ද පටන් ගත්ත තැනට. 2025 මුල. ඒක හරියට බලාපොරොත්තුවයි බයයි දෙකම එකට කැළතුණු කාලයක් වගේ. ජනවාරි මාසෙ වෙද්දිම ටූරිස්ට්ලා පිරුණා. ඒ කියන්නේ ඩොලර්ස්, ඇල්ල කෝච්චිය, මිරිස්ස බීච් හැම තැනම සුද්දෝ. ඒක දකිද්දි ඇත්තටම හිතුණා හරි නැම ගොඩේන පාටයි කියලා. ඔය ගැම්ම කොච්චරද කියනෝනම් පෙබරවාරි මාසේ අපේ 77 වෙනි නිදහස් දින සැමරුමේ තේමාව වුණෙත් ඒකයි. නව පුනරුද යුගයක ආරම්භුමා. හැබැයි ඉතින් තේමාව ලොකුවට තිබ්බට සැමරුම තිබ්බේ හරිම චාම්බ. ටැංකි නෑ, ලොකු පෙළපාලි නෑ. මොකද රතිඤ්ඤා සද්දට වඩා මිනිස්සුන්ගේ බඩවල් වල සද්ද වැඩි කියලා හැමෝම දනන් හිටියා. පොකට් එකේ නිදහසක් නැතුව කොහෙද ලොකු උත්සව නේද? හරි. අවුරුද්ද මැදට එද්දි තමයි නියම ගේම් එක චේන්ජ් උනේ. අපි ගොඩක් අමාරුවෙන් දුනත් ලොකු ආර්ථික ජයග්‍රහණ කීපයක්ම දිනාගත්තා. මෙන්න මේ සිදුවීම් දෙක තමයි සැබෑ හැරවුම් ලක්ෂ්‍ය. එකක් අපේ කරුඩ තිබ්බ ලොකු ණයවරක් සැහැල්ලු කරපු ඩීල් එක. අනික ඩොලර් බිලියනයක දැවන්ත ආයෝජනයක් එක්ක City of Dreams විවෘත කරපු එක. ඔන්න එතකොට තමයි ලෝකේ ආයෙත් ලංකාව දිහා බලන්න ගත්තේ. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන එක සරලවම කිව්වොත් මෙහෙමයි. හිතන්න ඔයා ණය වෙලා හිර වෙලා ඉන්නවා. එතකොට ණය දුන්න කෙනා කියනවා හරි. ණයෙන් ටිකක් කපලා දාන්නම්. ඊටු ටික පොලියක් නැතුව හිමින් ගෙවන්න කියලා. අන්න ඒ වගේ ලොකු හුස්මක් ගන්න ඉඩක් තමයි රටට ලැබුණේ. ඒකෙන් තමයි ආයෙත් රටේ වැඩ ටිකක් කරගෙන යන්න සල්ලි ඉතුරු වුනේ. ඒත් අපි හිතපු විදිහට කතාව ඉවර වුණේ නැහැ. හැමදේම හරි පීලට වැටුණා කියලා හිතනකොටම නොවැම්බර් මාසේ අග ස්වභාව දහම තීරණය කළා අපිට අමතක නොවන පාඩමක් උගන්වන්න. නොවැම්බර් 26 ඒ දවස නම් අපේ ඉතිහාසයෙන් මකන්න බෑ. ඩිට්වා සුලි කුණාටුව රකට කඩාගෙන පැනෙන්නේ අපි ටිකින් ටික ගොඩනගාගත්ත හැම බලාපොරොත්තුවක්ම එක රැයකින් මුහුදට ගහගෙන යන්න. 627කට වඩා මේවා නිකම්ම ඉලක්කම් නෙවෙයි. මේ හැම අංකයක් පස්සෙම තිබුණේ පෞලක කතාවක්. එක රැයකින් අපිට ජීවිත 100 ගාණක් නැති වුණා. තවත් 109කට මොකද වුණාද කියලාවත් අපි තාම දන්නේ නැහැ. ඒ අය අදටත් අතුරුදන්. මේකේ බලපෑම කොච්චරද කියනවනම් රටේ දිස්ත්‍රික්ක 25ටම බෙදුණා. මිලියන 1.4ක ජනතාවක්. ඒ කියන්නේ ලක්ෂ 14ක් මිනිසුන්ගේ ජීවිත උඩු යටි කුරු වුණා. රජයට සිද්ධ වුණා හදිසි තත්වයක් ප්‍රකාශ කරන්න. 25000කට අධික හමුදා බටයින් පිරිසක් සහන සේවාවලට යෙදෙව්වා. ඒක හරියට නොපෙනෙන හතුරෙක් එක්ක කරපු යුද්ධයක් වගේ. ඔය කුණාටුවත් ඉවරුණට පස්සේ මුළු අවුරුද්දම දිහා ආපහු හැරිලා බලද්දී අපිට ඉගෙන ගන්න තිබ්බ ලොකුම පාඩම පැහැදිලි වුණා. මේක අපි විතරක් නෙවෙයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අපිට මතක් කරපු දෙයක්.
IMF එකේ ලොකු නෝනා කෙනෙක් ගීතා ගෝපිනාත් කිව්වේ මෙහෙමයි. මේක ලංකාවට එන අන්තිම IMF වැඩසටහන් වෙන්න ඕන. ආයෙත් පරණ වැරදි කරන්න බෑ. මේ පාර වෙනස් වෙන්නම ඕන. ඒක තමයි කතාවේ හරය. අපි වැටිච්ච හැටිත් නැගිටපු හැටිත් දැන් ලෝකෙටම පාඩමක්. ඒ වගේම මේක අනතුරු වැංගවීමක්. පරණ සෙල්ලම් ආයෙත් කළොත් මේ නැගිටීම බොරුවක් වෙනවා. ඉතින් අවුරුද්දක් පුරාම හිනාවලා අණ්ඩලා වැටිලා ආය නැගිටට පස්සේ ඉතුරු වෙන්නේ ලොකුම ප්‍රශ්නේ මේකයි. මේ පාර ඇත්තටම වෙනසක් වේද? ආයෙත් නොවැටි ඉන්න තරම් ශක්තියක් අපිට තියෙයිද? ඒකට උත්තරේ තියෙන්නේ ඉස්සරහට එන කාලය අතේ.